ආයිබෝවන් SR Healthy Foods YouTube channel එකට ඔයාව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි හදන්න යන්නේ ශක්තිය වඩන, අස්ථි දත් ශක්තිමත් කරන, රක්තහීනතාවය අවම කරන රුලන් වලින් ඉන්දියානු ක්‍රමයට ලඩ්ඩු. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. ඉස්සෙල්ලා මම පෑන් එකට බටර් තේ හැඳි එකක් දාලා ඒක දිය වෙනකොට කජු ටිකක්, වියලි මිදි ටිකක් දාලා මේ විදිහට බැද ගන්නවා. කජු මිදි නැතුවත් හදාගන්න පුළුවන්. ඒත් මේවා දැම්මහම අමුතු රසයක්, සුවඳක් එනවා. මේ කජු, වියලි මිදි බටර් වල බැදෙද්දි හරිම සුවඳයි. ඊට පස්සේ මම ඒ ටික ලිපෙන් අයින් කරන් මේ පෑන් එකටම තව බටර් ලිපේ රස්නේ තියෙද්දි මම මේකට කිරි කෝප්ප භාගෙන් ටිකක් එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි මිශ්‍රණය බෝල් එකකට දාලා හොඳට කලවම් කරලා ඉතුරු කිරි ටික ටික එකතු කරගන්නවා. ගුලි හදාගන්න පුළුවන් පදමට අපි මේක මිශ්‍රණය හදාගන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ මම බෝල හදාගන්නවා. මේ ලඩ්ඩු හරිම සුවඳයි, හරිම රසයි. පොඩි අයටත් දෙන්න පුළුවන්. ඔයත් මේ වගේ රස වගේම ගුණ ලඩ්ඩු ගෙදර හදන්න. ලංකාවේ හෙල්දි විදියට කෑම උයන එකම YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මගෙත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ස්තුතියි.